बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं
धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि ජනතාව අතරත උන්වහන්සේ ලින් ගුවන් විදුලි මාධ්‍ය තුලින් උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අපි හැම දිනාටම අවස්ථාව සැලසෙනවා. උන්වහන්සේ බොහොම කෙටි කාල සීමාවක් තුල ලංකාවේ විශාල විදිහෙන් විශාල ශාසනික කර්තව්‍යයක් සිදු කරන ස්වාමීන් වහන්සේ නමක් බවට උන්වහන්සේ පත් වුණා. විශේෂයෙන්ම අද රටේ හැම දිනාටම බෞද්ධ ජනතාව හැම දිනාටම අර්ථ සම්පන්න මනුස්ස ජීවිතයක් ගත කරන්නට ගුණගරුක මනුස්ස ජීවිතයක් ගත කරන්නට නිරන්තරවම උන්වහන්සේගේ ධර්ම දේශනාව තුළින් ඒ යහ මාර්ගය පෙන්වලා දෙනවා. සුමිත්‍රා මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම ඒ මියගිය ධනපාල මුදලාලි මහත්මයාටත් සුමිත්‍රා මහත්මියගේ පියතුමන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කිරීම පිණිස අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයන් බාරගෙන කටයුතු කරනවා. නැවත වතාවක් ගෞරවනීය වැඩම කිරීමට යෙදුණු අවසරයි මාවරලේ බද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව තවත් ආගමික ශාසනික වැඩ කටයුතු සිද්ධ කරන්නට අපට තව තවත් අර්ථයෙන් ධර්මයෙන් උන්වහන්සේට අනුශාසනා සිද්ධ කරන්නට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය සැලසේවා කියා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනය සඳහා ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරමු. අපි හැමදෙනාම සාදුනාදයක් තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බෝපත්ඇල්ල විහාරස්ථානයේ විහාරාධීශ්වර රත්නපුර ඥානසිංහ පිරිවෙනේ පරිවේනාධිපති ගරු කටයුතු
මේ ස්ථානයේ වැඩ සිටින අපේ පඬිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහවතුනි අද සන්ධ්‍යා යාමයේ පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් මේ බෝධින් වහන්සේ අභියසට එක්රොක් වෙලා තැන්පත්ව සිටින්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට ඔබගේ පූර්ණ අවධානය යොමු කිරීමේ අරමුණ ඇතුව අද මේ පින්කම සඳහා වැඩම කරන්නට කියලා පළමුවෙන්ම මේ බෝධි භාරකාර මණ්ඩලයේ පින්වත් පිරිස වෙනුවෙන් අපේ දායක මහත්මයෙක් ආරාධනාව සිද්ධ කරන්නට යෙදුණා. ඉක්බිතිව දායකත්වයේ අරගෙන කටයුතු කරන සුමිත්‍රා නෝනා මහත්මිය දරුවොත් එක්ක ගිහිල්ලා බෝධි භාරකාර මණ්ඩලයේ පිරිසත් එක්ක සම්බන්ධ වෙලා අපිට ඊටාම ගෞරවයෙන් චාරිත්‍රානුකූලව දහත්තාදිය පිළිගන්වලා ආරාධනා කර හිටියා මේ ස්ථානෙට වැඩම කරලා ධර්මදේශනයක් සිද්ධ කරන්නට කියලා. අපේ පඬිත හමුදුරුවොත් අපව පිළිගනිමින් මේ මොහොතේදීත් ඒ සඳහා ආරාධනාවක් සිද්ධ කළා. සුමිත්‍රා නෝනා මහත්මියගේ නමින් මියගිය ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට ආර්.ඩී. ධනපාල මහත්මයාට දරුවන්ගේ ආදරණීය තාත්තට පින් දෙන්නත් පී.කේ. ගුණදාස පියාණන් වහන්සේට සහ ධනපාල මහත්මයාගේ මියගිය සහෝදර සහෝදරියන් සහ සියලුම මියගිය නෑයන්ට පින් දෙන්නට අද මේ පින්කම මේ ඉදිරිපිට ඉන්න සුමිත්‍රා නෝනා මහත්මියගේ දායකත්වයෙන් සිද්ධ කරනවා. සාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා. බෝධින් වහන්සේට අධිග්‍රහිත ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය මේ පළාත් වලට අධිග්‍රහිත සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය පින්කමට ලැබිලා වැස්සෙන් කරදරයක් බාධකයක් නැතුව මේ වැඩසටහන සිද්ධ කරගන්නට ශාල ශක්තියක් අපේ පින්වතුන්ලට ලැබිලා තිබෙනවා. මා ඒත් කල්පනා කළා අද රට පුරාම වර්ෂාව තිබෙන දවසක් නිසා මේ කටයුතු කරගෙන යන්න අපහසුතාවයයිද කියලා. නමුත් මේ පළාත් විශේෂ බලයම් තිබෙන සුමන සමන් දෙවියන්ගේ අඩවියට අදාළ පළාත් ඒ නිසා ඒ වගේම මේ ඓතිහාසික බෝසමිඳුන්ට අධිග්‍රහිතව දෙවිවරු වැඩ ඉන්නවා. ඒ දෙවිවරුන්ගේ ආශිර්වාදය මේ පින්කමට හොඳට ලැබිලා තිබෙනවා. අප සතුටු වෙනවා අද මේ ස්ථානයට මේ දේශනය සඳහා ආරාධනා කිරීම ගැන. අද මේ දහම් දෙසුමේදී මම ඔබට පැහැදිලි කිරීමක් කරනවා හිත හදාගන්නේ කොහොමද කියන එක ගැන. හිත හදාගන්න ක්‍රම කීපයක් මම මේ දේශනාවේදී අපේ පින්වතුන්ලට පැහැදිලි කරනවා. මොකද අපි කාටත් තිබෙන ගැටලු අතර එකක් තමයි තරහ එනකොට කොහොමද හිත හදන්නේ? ඉරිසියා හිතෙනකොට කොහොමද හිත හදාගන්නේ? දුක හිතෙනකොට කොහොමද හිත හදාගන්නේ? සැක හිතෙනකොට කොහොමද හිත හදාගන්නේ? ඊළඟට ආසාවල් හිතට එනකොට කොහොමද හිත හදාගෙන ඉන්නේ? මේ අපි කාටත් තියෙන ප්‍රශ්න. මේකට අපි උත්තර හොයන්න ඕනේ අපි නිතර දෙවේලේ වැඳිම් පිදුම් කරන සම්බුද්ධ ශාසනයෙන්මයි. අපිට මේ සම්බුද්ධ ශාසනය ලැබිලා තිබෙන්නේ අපේ හිත හදාගන්නමයි. හිත හදාගැනීමේ උපරිම අවස්ථාවට අපි කියනවා ලෞතර බුද්ධත්වයට පත්වීම, පසේ බුද්ධත්වයට පත්වීම සහ මහරහත් භාවයට පත්වීම කියලා. ඒ තමයි හිත හදාගැනීමේ උපරිමය. එතනින් එහාට කාටවත් හිත හදාගන්න දෙයක් නැහැ. බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයාට, පසේ බුදු වෙච්ච උත්තමයාට, මහරහත් භාවයට පත්වෙච්ච උත්තමයාට අටලෝ දහම නිසා හිතේ කිසිම කලබලයක් හටගන්නේ නැහැ. මහා මංගල සූත්‍රය තුල දේශනා කළා පුට්ටස්ස ලෝක ධම්මේහි අටලෝ දහමෙහි චිත්තං යස්සන කම්පති
හිත කම්පා වෙන්නේ නැත්තම් හිත අකම්පිත නම් ඒ කවුද? රහතන් වහන්සේ. සේ බුදුහාමුදුරුවෝ. එතෙන්ට යනකම් අපේ අරමුණ එක අපිත් තුන් බෝධියෙන් එක් බෝධියකටපත් වෙලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි අපේ අරමුණ. එතනින් මෙහා හිත හදාගන්න හැම දෙයක්ම කඩන් වැටෙනේවා. නමුත් අපි එතෙන්ට යනකම් අපිට මේ සිතුවිලි එක්ක ඊටාම නිවැරදිව කටයුතු කරලා අපි කුසලතා ගොඩනගා ගන්න ඕනි. කුසල් ගොඩනගා ගන්න ඕනි. ඊර්ෂ්‍යාව එක්ක කටයුතු කිරීමේ කුසලය අපිට තියෙනවා. තරහට යටපත් නොවි අපි යටත් නොවි තරහ ඉක්මවාගෙන යෑමේ කුසලතාවයක් කුසලයක් අපිට තියෙන්නට ඕනේ. එහෙම කුසලයක් නැති වුණොත් අපිට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපේ පින්වතුන්ලට මං කියලා දෙන මේ ක්‍රම ටික හොඳට පුහුණු වෙන්න හොඳයි. හොඳට පුහුණු වෙන්න. දැට අහන් ඉන්න ඕනි පිළිතුරු ක්‍රමවේද මොනවද? ඒ සිතුවිලි වලට මුණ දෙන්න. පළවෙනි එක. අපිට එන ප්‍රධාන මනෝභාවයක් තමයි ආශාව, තෘෂ්ණාව, කාමය කියන විතර්කය. අපි කාටත් එන එක. ආශාව, තෘෂ්ණාව, කාමය, රාගය කියන මේ මානසික ස්වરૂපයන්හි පොඩි පොඩි වෙනස්කම් තිබුණත් මේවා එකම මූලයකින් පැන නගින සිතුවිලි. තණ්හාව කියන මුලින් තමයි මේ සිතුවිලි ටික ඉස්සරහට මතුවලා එන්නේ. එතකොට මේ මූලයේ ස්වභාවය තමයි ඇලීම. මේ මොන සිතුවිල්ලෙත් තණ්හාවේ, රාගය, කාමය ඔය කියන මොන නමින් හැඳින්නුවත් මෙහි ස්වභාවය තමයි ඇලෙන සුළු බව. එතකොට අපි කාට හරි ඇලුනොත්, අපි මොකකට හරි ඇලුනොත් අපගේ හිතට මොන තරම් අසහනයක් එනවද? ඇලිච්ච දේ ඇත්තටම මටම අයිතිද කියන ප්‍රශ්නේ හැමතිස්සෙම අපේ හිතේ තියෙනවා නේද? ඒක හැමතිස්සෙම හිතේ තියෙනවා. මට තියාගන්න පුළුවන්ද මේක? ඒ බය තියෙන. වෙනස් වෙයිද මේක? හෝ මේ කෙනා ඒ බය නේද? බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ නත්ති රාග සමෝ අග්ගී. ඇලීමට සමාන කළ හැකි වෙන ගින්නක් නැහැ. මේ මෙතනත් ගින්නක් දැල්වෙන මිතියනෝනේ පහනේ. මේවා නෙමෙයි පුච්චන්නේ අපි. මේවට පිච්චුනාම බේත් තියෙනවා නේද? ඇලීම නිසා පිච්චෙන පිච්චිල්ලට ඒකට බේත් නම් ඇලීම දුරු කර ගැනීමයි. ඇලීමෙන් අයින් වීමමයි වෙන බේත් නෑ ඒකට. බාහිර ප්‍රතිකාර නෑ. එතකොට ඇලීම නිසා කාට හරි තියෙන දැඩි තෘෂ්ණාව ආදරය නිසා අපි විඳවනවා නම් ඒකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය, ඒ කියන්නේ ප්‍රබලම ක්‍රමය ඇලීමේ අනිත් පැත්ත වඩන එක. මොකක්ද ඇලීමේ අනිත් පැත්ත? අතහැරීම.